මියන්මාවේ භූමිකම්පාව පිළිබඳව රජය අපේ කනගාටුව ප්‍රකාශ කළා තියෙනවා. මියන්මාව අපි හා සමග කිට්ටු සම්බන්ධයක් තියෙන රටක්. තේරවාද බුද්ධ ආගමේ හැටියට අපේ සම්බන්ධය එතෙන්ට තියෙනවා. ඒ අයගේ සම්බන්ධය අපිට තියෙනවා. විශේෂයෙන්ම අමරපුර නිකායත් රාමඤ්ඤ නිකායත් දෙකම සම්බන්ධය තියෙන්නේ මියන්මාවට. එහෙම අපිට ළඟම තේරවාද බෞද්ධයන් එක්ක ළඟම සම්බන්ධ තියෙන රටේ මෙවැනි සිද්ධියක් ඇති වුනහම අපි තවත් සහයෝගය දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. නේපාලේ බුදුරජාණන් වහන්සේගේ උපන්බිම 2015 භූමිකම්පාව ඇති වුණේ අවස්ථාවේදී අපි කණ්ඩායමක් යවුවා. හමුදාවේ කණ්ඩායමක් යවුවා. ඉන්දියාවට පස්සේ දෙවනුව ආධාරය වූයේ ලංකාව. චීනට පෙර අපි ලැබලා දීලා තිබුණා. අද මියන්මාවට උදව් කරන්නට ඉන්දියාව, තායිලන්තේ, මැලේසියාව, ඈත ප්‍රදේශවල තියෙන ඕස්ට්‍රේලියාව, ඒ වගේම චීනේ, ඒ රටවල් සියල්ලම අද ආධාර එවලා තියෙනවා. අපිත් එහෙනම් පියවරක් ගන්නට උවමනයි. මගේ යෝජනාව හමුදාවේ වෛද්‍ය බලකාය සිටින ඒ සමාජිකයන්, වෛද්‍යවරුන්, අනික් සමාජයන් කණ්ඩායමක් අපි වහාම මියන්මාවට යවමු. ඒ අයට උවමනා උපකරණ දීලා මියන්මාවේ తాවකාලික රෝහලක් ඇති කරන්නට කියලා. එපමණක් නෙමෙයි, ඒ අයට එතනට ගියන් පසුව උවමනා නම් ඒ අයට උවමනා ඖෂධ කොළඹ අනික් ප්‍රදේශවල අපි සියලු දෙනාටම බෞද්ධ නොවන සියලු දෙනා එකතු කරලා එහාට යවන්න පුළුවන්. ඒ සම්බන්ධය අපි විශේෂයෙන්ම ඇති කරන්නට උවමනයි. රැංගූන් ගුවන්තොටුපළෙන් නැත්තම් තායිලන්තයේ තුලින් නැත්තම් ඉන්දියාවේ ගුවන් හමුදාව සමග අපිට එහාට යන්න අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම බගාන් නගරය ගැන මම කියන්න ඕනේ. බගාන් නගරේ තමයි බගාන් රාජධානියේ අනවතා රජතුමා තමයි අපිට ආධාරය වූයේ විශේෂයෙන්ම විජයබාහු රජුරවන්ට සොලීන් පන්නන්න. ඒ ඉදා ඉඳන් ළඟ සම්බන්ධයක් තිබුණා. එතන සමහර පන්සල්වල විහාරස්ථාන තියෙන්නේ චිත්‍ර, ලංකාවේ චිත්‍ර. අපේ එක ජාතක කතාවට අමතරව එලාර රජුගේ කතාවත් ඒ ඇතුල් කරලා තියෙනවා. යන්න මෙවැනි ප්‍රදේශවලට උවමනා නම් ආධාර උපකාර කරන්න අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායම යවන්න පුළුවන්. එයා යවලා මේ වැඩ කටයුතු කරගෙන යන්න. ගිය අවුරුද්දේ ගාසා වෙනුවෙන් මම ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක් දුන්නා. ඒ නිසා අපිත් මේ අවස්ථාවේදී මේ පිළිබඳ පියවර ගන්න කියලා මම රජයට යෝජනා කරනවා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබා SL Breaking සබ්ස්ක්‍රයිබ් කරන්න.